හායි සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම කොහේ යන්නද මේ හදිසිය ලකලැස්ති වෙන්නේ මම මේ යන්න හදන්නේ 2026 වර්ෂයේ සිංහල අලුත් අවුරුද්ද මගේ අම්මගේ පවුලේ අයත් එක්ක සමරන්න. එයාලත් එක්ක මේ අවුරුද්ද සමරන්නේ ගොඩාක් කාලයකට පස්සේ මම හිතුවා අවුරුදු ගානකට පස්සේ තමයි මේ අවස්ථාව ඉතින් ආවේ. හින්දා අතර ගන්නත් බෑ. ලස්සනට යන්නත් ඕනේ. ඉතින් ඒ හින්දා මෙන්න මේ විලස්සන වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නයි මේ හදන්නේ. හරි. අපි පටන් ගමු. මම රෙඩි වෙන තැන ඉඳන්ම මම ඉස්සෙල්ලාම කරන්නේ යන්න ලෑස්ති වෙලා මුලින්ම මගේ මොයිස්චරයිසර් ක්‍රීම් එක ගෑවා. ඊළඟට සන් ක්‍රීම් එක ගන්න ඕනේ. සන් ක්‍රීම් එක සාමාන්‍යයෙන් එලිට යන විනාඩි 20කට වගේ කලින් තමයි අපි ගන්න කියන්නේ. ඊළඟට සන් ක්‍රීම් එකෙන් පස්සේ තමයි මේකප් එක කරන්නේ. මෙතන මම චූටි ටච් අප් එකක් දාගන්නවා මගේ ස්ටික් එකෙන්, ක්‍රේලොන් ස්ටික් එකෙන්. ඊළඟට මෙතන මම කරන්නේ මගේ අයි ෂැඩෝ ගාගන්න එක. ඒක නිකන් බ්‍රවුන් කලර් එකට හුරු ලයිට්ලි තමයි මම මේ කලර් එක ගාගන්නේ. ඊළඟට චූට්ටක් බ්ලෂ් ඕන් කරනවා ඒ බ්‍රවුන් කලර් එකටම ෂේඩ් වෙන්න. ඊළඟට මගේ අයිබ්‍රෝස් දෙක මම මේ විදිහට ඇඳ ගන්නවා. අයිබ්‍රෝස් මම සාමාන්‍ය පෙන්සිල් එකෙන් අඳින්නේ නැහැ. පින්සල භාවිතා කරලා තමයි අඳින්නේ. ඒ මොකද එතකොට ඒක නැචරල් ලුක් එකක් එනවා. අර ඉරිරි ඇඳිලා වගේ නැහැ. ඊළඟට මම ආසම ලිප්ස්ටික් කලර් එක තමයි මේක. අපේ බ්‍රවුන් ස්කින් එකට ගැලපෙන ඉතින් සාමාන්‍ය මේක තමයි. ඉතින් මෙන්න මේ විදිහට ලිප්ස්ටික් එකක් ගාලා මම ඒක ලයිනර් කරගෙන ඊළඟට මම යන්නේ මගේ අයිලයිනර් එක. මෙන්න මේ විදිහට තමයි මම අයිලයිනර් එක ඇඳගන්නේ. අයිලයිනර් එක ඇඳෙන සම්පූර්ණ වීඩියෝ එක නම් ඔන්න ඩිලීට් වෙලා. හරි. දැන් මම යන්නේ මගේ කොණ්ඩේ සෙටප් කරගන්න. මෙතෙන්දි මම උගන්ට පොඩි දෙයක් කියනවනේ මෙන්න මේ ස්ප්‍රේ එක ගැන. hair iron, hair dryer කරද්දී වගේ hair එක damage නොවි කරගන්න හොඳම ස්ප්‍රේ එක තමයි මේක. ඉස්සෙල්ලාම ඔයා hair iron කරන්න කලින් හරි dryer කරන්න කලින් හරි මේක දාලා iron හෝ ස්ප්‍රේ කරනවා නම් ඔයාට ඒ heat එකෙන් වගේ hair එක damage වෙන්නේ නැහැ. ඒකට මම වෙනම වීඩියෝ එකක් ගේන්නම්. ඒක විස්තරාත්මකව කියනනේ මොකද hair dry වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන දෙයක් තමයි iron සහ dryer එක. hair එක damage නොකර ඔයාට පුළුවන් dryer hair iron කරගන්න මෙන්න මේ product එක use කරලා. ඒකට මම වෙනම වීඩියෝ එකක් ගේන්නම්. හරි මෙන්න මේ විදිහට ඒක වෙනාට පස්සේ මේ විදිහට iron කරලා set කරගන්නවා. හරි. එහෙනම් අපි යමු අපේ ගමනට. ඔන්න ඉතින් අපි පිටත් වෙලා ඉන්නේ. අපි යන්නේ උඩවලවේ. පිටත් වෙන කලින්ම පොඩි බඩුවගයක් තිබ්බා. ඒක තමයි ගත්තේ. ඊළඟට අපි මෙන්න මේ විදිහට තමයි පිටත් උනේ. අපි පිටත් වෙද්දී සාමාන්‍යයෙන් හවස 4:00 5 විතර වුණායි. මොකද මගේ අම්මා සනීපෙන් ඉන්නේ. එයාව බලා ගන්න එන ඇන්ටි එන්න පරක් වුණා. ඉතින් එයාත් එක්ක කතා බහ කරලා තමයි පිටත් උනේ. නැත්තම් ලෑස්ති වෙලා ඉවර උනේ 3 වෙද්දි ලෑස්ති වෙලා ඉවර වුණා. හැබැයි පිටත් වෙන්න උනේ අන්න අර වගේ වෙලාවකට. ඉතින් ඔන්න ඔය විදිහට ලස්සන සින්දුවකුත් අහගෙන මං හස්බන්ඩ් බබා මෙන්න මේ තමයි පිටත් උනේ. අපි යද්දි ගොඩක් අවසරන් තිබ්බේ. ඒ හින්දා ඉතින් කලුවර වැටිගෙන ආවා. ලොකුවට වීඩියෝ කරන්න බැරි වුණා වටපිටාව. මොකද කලුවරේ කිසිම දෙයක් පේන්නේ නැති හින්දා ඉතින් දැන්ටමත් මේ පේනවා ඇති ඔයගලන්ට කලුවර වෙලා තියෙන්නේ. ඊළඟට ඉතින් අපි යන ගමන ගොඩාක් දුරයි. කිලෝමීටර් ගාණක් තියෙනවා යන්න හින්දා මොන හරි දෙයක් හපන්න ඕනි කියලා හිතුණු හින්දා ගියා කිරසකට චුටි දේවල් ටිකක් ගත්තා. ආපහු අපි දැන් මේ පිටත් වෙලා යන ගමන් ඉන්නේ. ඉතින් ඔහොම ගත්ත පොඩි දේවල් කකා යන ගමන් හිත කිව්වෙම රැට බඩගිනි කන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා ඊළඟට අපි කඩේකින් අතර කළා රැට කාලා ආපහු අපේ ගමන පිටත් වුණා. මෙන්න මේ විදිහට තමයි අපි ආවේ. අපි නැවතිලා ඉන්න තැනට එද්දී පාන්දර 2:00 පහුණා කියලා තමයි මට නම් මතක විදියට. ඔන්න මෙන්න මේක තමයි දැන් මෙතන ඇත්තටම හරිම ලස්සනයි. අපි මේ ආවේ පැලවත්ත ස්ටේට් එකකට. මේකේ බංගලෝ තියෙනවා. ඒ වගේම ගෙස්ට් හවුස් තියෙනවා. VIP බංගලෝ එකේ තමයි අපේ කට්ටිය නැවතිලා හිටියේ. මේ තියෙන මේන් ගේට් එක. මේක උගන්ට හරියට පේන්නේ නැහැ මෙතන කරුවල හින්දා. නැත්තම් හරිම ලස්සනයි. ලොකු අඹ වත්තක තමයි තියෙන්නේ. අඹ කජු ගොඩාක් දේවල් තියෙනවා මේ වත්තේ. ගොඩාක් ලොකු වත්තක්. ඒ වගේම අපි පහු කරගෙන ආවා ලොකු උක් වගාවක්. ඒ මොකද මේක පැලවත සීනි යෝගට් ඔක්කොම හදනවා. ඉතින් මං හිතන විදිහට ඒගොල්ලෝ සීනි හදාගන්න යොදාගන්න උක් වගාවක් මෙතනම තමයි තියෙන්නේ. මම දන්න විදිහට. ඉතින් ලොකු උක් වගාවක් පාස් කරගෙන තමයි අපි ආවේ. ඔන්න දැන් යනවා අපේ බංගලෝ එකට. ඔයගන්ට පේනවද මෙතන ලයිට් තියෙනවා. මෙන්න මේ ලයිට් තියෙන තැන තමයි බංගලෝ එක. ඒත් ඔයගන්ට පේන්නේ නැහැ දැන් මේ වෙලාවේ. ඒ මොකද දැන් පාන්දර වෙලා ගොඩක් කරවල වැටලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ මේ දවසේ අපේ ඒ අදාළ තැනට ආවේ. මේ තියෙන්නේ ඒ තැන. මෙතනත් මේ බංගලෝ එක වටේම තියෙන අඹ ගස් ගොඩාක් ගස් තියෙනවා. හරිම ලස්සනයි මේ තැන. මෙන්න මේක තමයි උදේ උනහම උගන්ට පේන දෙන්නේ මෙන්න මේක තමයි තැන. හරිම ලස්සනයි. මේ තියෙන්නේ අපි හිටපු කාමරේ මට මුලින්ම ගන්න බැරි වුණා. මේ ඉන්නේ අපේ සෙට් එක.
මේ ඉන්නේ මගේ අම්මගේ නංගිලා මල්ලිලා ඒ වගේ මේගොල්ලෝ මැරි කරපු අය ඒ වගේ මේගොල්ලන්ගේ බබාලාගේ බබාලා ඒ වගේම තමයි තව දෙයක් කියන්න දෙනවා. ඒ වගේම තව දෙයක් කියන්න මෙතන කිහිප දෙනෙක්ම අඩුයි. එක්කෙනෙක් නම් හෙට එනවා. නමුත් තවත් කිහිප දෙනෙක්ම අඩුයි. මෙතනදී ඒගොල්ලන්වත් මතක් කරන්න ඕනේ. මටත් කාලෙකින් පස්සේ තමයි මේගොල්ලොත් එක්ක මෙහෙම සතුටු වෙන්න හම්බුනේ. මේ ඉන්නේ ඉතින් මගේ අක්කා බඳලා ඉන්නේ කෙනා. එතකොට මෙයාලා කිරිබත් ලෑස්ති කරනවා උදේ කෑම මේසට. ඉතින් ඒගොල්ලෝ එහෙම කුස්සිය රෙඩි කරන ගමන් අනිත් කට්ටිය සුවඳ සාකච්ඡාවක යෙදමින් මේ විදිහට තමයි හිටියේ. ඉතින් වීඩියෝ එක මෙතනින් ඉවර නැහැ. ඊළඟ වීඩියෝ එකේ තමයි රසවත්ම කොටස තියෙන්නේ. හැබැයි ඉතින් ඒක දිගට ගෙනාවොත් වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. ඒකට බෝරින් වෙන හින්දා තමයි මම කොටස ගේන්නේ. ඊළඟ වීඩියෝ එකේ තමයි හොඳම රසවත්ම කොටස් ටික තියෙන්නේ. ඒ කොටසෙන් බලමු මොනවද අපේ අලුත් අවුරුදු උත්සවයේ සිද්ධ වුනේ කියලා. ඉතින් ගොඩක් ස්තුතියි මාව බලනවලා හැමෝටම ගන්න පුළුවන් මේ වගේම වීඩියෝ වගේම බියුටි ටිප්ස් දැනගන්න මාව subscribe කරලා bell icon click කරලා තියාගත්තොත් ඔයගොල්ලන්ට පුළුවන් YouTube එකේ වගේම Instagram, Facebook, TikTok එකෙත් මාව like කරලා follow කරලා තියාගන්න පුංචි බියුටි ටිප්ස් දැනගන්න පුළුවන් ඔයගන්ට ඒ හරහත්. එහෙනම් ගිහින් එන්නම් ඊළඟ කොටසින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.